හැලෝ යමුද මාත් එක්ක මගේ ෆස් තෙමෝ ඕඩර් එක අන්බොක්ස් කරන්න. හරි මේ ඕඩර් එකේ ටෝටල් එක කිව්වොත් මේක 2276ක ඕඩර් එකක්. ෆස්ට් ඕඩර් එක තිබුණේ 2200 ලිමිට් එක ඉක්මවන්න ඕන ෆස්ට් ඕඩර් එකට කියලා. එතකොට ඕඩර් එක එන්න නම් මට නම් දවස් 7න් 8න් ආවේ නෑ. දවස් හරියටම 10ක් ගියා. පොය දවසේ තමයි ඕඩර් එක ආවේ. මේ ඕඩර් එකේ තියෙන දේවල් මම නම් දන්නවා. දැන් අපි යමු ඒකේ ක්වොලිටි එක කොහොමද කියලා බලන්න. මොකද අපිනේ මම නම් හැමදාම දවසකට 3-4 පාරක් ඕක ට්‍රැක් කර කර හිටියේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේක තමයි අපි ඕඩර් කරපු ෆස්ට් අයිටම් එක. ගෙදර ඩෙකරේෂන් වලට ඒ ගෙදර ඉස්සරහා එල්ලන්න. ඕක ඇත්තටම අපේ ගෙදරට ගත්ත එකක් නෙවෙයි. අපේ අක්කලා ගෙදරට ගත්තේ. ක්වොලිටි එක ගැන කිව්වොත් හොඳටම හොඳයි. වුඩන් ෆ්‍රේම් එකක් තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. සුදු පාට බිත්තියකට වගේ නම් ගොඩක් ලස්සනයි මේක. මේකේ ප්‍රයිස් එක නම් ඇත්තටම මට හරියට මතක නෑ. හැබැයි 350ට වැඩි 300 ගාණක් හරි 400 ගාණක් හරි තමයි උනේ. ඒ ගාණට මේක worth. මාත් අනිත් වීඩියෝස් වල වගේ සුපුරුදු පරිදි ස්ක්‍රීන්ෂොට් එක දාන්නම් අයිටම් එකේ. මට ඇත්තටම ගාණ මතක නෑ. ඒකේ ඔන්න ඔහොම එල්ලන්න නූලකුත් තියෙනවා. ඒක ඉතින් පේස්ට් කරන්නත් පුළුවන් වෝල් එකට. ඒක ලස්සනයි. ඊළඟට අපි බලමු මේ තියෙන්නේ අර බ්‍රෂ් එකක් hear brush එකක්. එතකොට ඕක ක්වොලිටි එක ගත්තොත් හොඳයි. හොඳට තියෙනවා. ඕක නම් උනේ මට මතක විදියට 100 ගාණක් වගේ. ඒක කියුට්. ඒ වගේම ඒක ලස්සනයි. හොඳටම තියෙනවා. ඊළඟට චේන් එක. මේක ස්ටේන්ලස් ස්ටීල් පාට යන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 3-4ක් 5ක් වගේ යනකම් ඔගේ කලර් එක යන්නේ නැහැ. ඕක ගෙන්නුවේ මට නෙවෙයි මගේ යාළුවෙක්ට. ඒකත් ලස්සනයි. ඊට පස්සේ ඉයරින් සෙට් එක. ඕකත් මට නෙවෙයි. ඕකත් යාළුවෙක්ට. එයාගේ ග්‍රැජුවේෂන් එක දවසට දාන්න තමයි ගෙන්නුවේ. හැබැයි ඕඩර් එක ආවේ ග්‍රැජුවේෂන් එක ඉවර වුණාට පස්සේ හවස. හරි. එතකොට ඒකත් ලස්සන ඇත්තටම මාරම කියුට්. ඊළඟට තියෙන්නේ මේකත් කාර් වලට වාහන වලට එල්ලන අර ඉස්සරහා කී ටැගයක් වගේ එකක්. ඒකත් ලස්සනයි. වුඩන් කී ටැග් එකක්. මේකත් මට මතක විදියට උනේ 250ක් 300ක් අතර වගේ ගාණක්. ඒකත් ලස්සනයි. මේ වීඩියෝ කරන්නේ මම මහරෑ ඇවිල්ලා. එතකොට අර ඉවසිල්ලක් නෑනේ ඕඩර් එක අන්පැක් කරනකන්. එතකොට ඕක බලාගෙන තියාගෙන ඉන්නත් බෑ. ඒ නිසා ටක් ගාලා මම මේ වෙන වීඩියෝ එකක් අරගෙන පස්සේ තමයි මේ වොයිස් කරන්නේ. හරි. ඊළඟට මේ තියෙන්නේ හෙයා ක්ලිප්ස් ටිකක්. මම ගහන්නෙම මම ඔලුවට ගහන්නේ ඔන්න ඔය වගේ කටු. ඒ කියන්නේ නැත්තම් මට බෝල් බෑන්ඩ් දැම්මම ඔලුව කොණ්ඩේ තදයි. ඒ නිසා මම ඔය වගේ කටු පැක් එකක් ඕඩර් කරා. ඒකත් හොඳයි. හොඳ ක්වොලිටි එකට තියෙනවා. මේ කටු 4ටම උනෙත් මට මතක විදිහට 200 ගාණක්. ඊට වැඩි නෑ. මගේ මතකේ හැටියට. දැන් කොහොමද කියන්නේ දන්නේ. මේක වොලට් එකක්. මේක ඉතින් මම ගිෆ්ට් එකකට ගෙන්නපු වොලට් එකක්. ඒකේ එක වුණා 400 ගාණක් හරි මට මතක නෑ ගාණ. එතකොට ඒකේ හොඳ ලෙදර් එක හොඳයි. අර ඉස්සරහට පේන්න ලොකු ෂෝ එකක් දෙන්න පුළුවන් පර්ස් එකක් නෙවෙයි. හැබැයි ලෙදර් එක ගත්තොත් ඒක හොඳයි. හොඳ ලස්සනට තියෙනවා. හරි. ඔන්න ඔය අයිටම්ස් ටික තමයි මගේ ෆස්ට් ඩෙමෝ ඕඩර් එකට ඉන්ක්ලූඩ් වුනේ. මම හිතනවා එක එක අයිටම්ස් ගැන ඔයාලට පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟට සෙකන්ඩ් ඩෙමෝ ඕඩර් අන්බොක්සිං වීඩියෝ එකකින් හමු වෙමු. බයි.